එන ප්‍රශ්නේ ගල් කැටයක් නම් හිත මැටි ටිකක් වෙලා අර ගල් කැටි රඳිනවා. හිත ගලක් නම් අර ගල් කැටයක් ආවෝ ටොක් ගාලා වැදිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හදාගන්න පින්වතුනි හිත හදාගන්න හිතම ශක්තිමත් කරගන්න හිතම ඔරොත්තු දෙන තැනට ගන්න. ඒකට අපිට අත්හරින්න සිද්ධ වෙනවා. යාළුවෝ පන්න වගේ ඉඳලා අත්හැරලා යනවා. අන්න ඒ වෙලාවේ කම්පා වෙන්නේ නැතුව ඉන්න. මං හිත හදා ගන්න ඕන කියලා. මම මේකට ඔරොත්තු දෙන්න ඕන කියලා. අඩන්න නැතුව වලපෙන්නේ නැතුව. මේ අම්මලා යම් විදිහකට හරි දරුවා නැති වෙලා අවුරුද්දකින් ඒ ශෝකේ කොහොම හරි පාලනය කරගෙන ගමකටම රටටම ලෝකෙටම ධර්මයක් දෙන තැනට හිත ගත්තා. දක්ෂයි. නැත්තම් මම දැකලා තියෙනවා අවුරුදු 2 3 4 5 මතක් වෙන ගානේ නම කියන ගානේ කඳුළු සලසලා ශෝකෙන් ඉන්න එක. එයා හිතන්නේ එයා දරුවට සාධාරණ ඉෂ්ට කරනවා කියලා. තමන්ටම අසාධාරණයක් එයා කරගෙන තමන්ගේ හිත එච්චර බොළඳ කරගෙන බොළඳ මිනිස්සු මරුණාට පස්සේ සුගතිය යන්නේ නැහැ.